යාළුවනේ ඉතින් අද ආයෙත් ඉතින් සැලිවැඩ්ඩේ සුප්‍රීම ට්‍රයල් වගේ එක. අද ඉතින් කට්ටිය ගිහිල්ලා තියෙන සුප්‍රීම පරිසරයක් ගාව තමයි යන්න හදන්නේ. කට්ටිය කියන විදිහට මේ පැත්තේ කොල්මන් අద్భుත සීන් වෙනවලු. බලමු අපිටත් ඒ වගේ අභියෝග වලට මුහුණ දෙන්නේ කියලා. අපි යන කැලේ ඇතුළට යන්නේ. යන්න පාට. යාළුවනේ තාම සැලිවැඩ්ඩේ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. අන්න අලුත් දැන් ගාලා ඉතින් ඒ වගේ ඒ මට හරි අමුත්තක් වෙනවා. අපි හට්ටයක් ගන්න ඕන තැනක් හොයාගන්න අද සුපීම් බ්ලොග් එකක්. මොනවද අමුත්තක් වෙනවා බා? මේ වීඩියෝ ටික නම් සුපිරියට මම බලන් ඉන්නවාද කියන එක කියන්නේ තේරෙන්නේ නැද්ද? මේ වීඩියෝ ටික නම් සුපිරියට මම. ඔව් බා. මේ ඔව් බා. මේ මට අන්නන්න පොදු මම තරම් කරන්නේ. ඒ ඔබ පොඩ පරිසරයක් හට්ටයක් ගහන්න තරම් නෑ නේද සීයේ මොකක් හට්ටයක් ගන්න අර රැට ඉන්න තැනක් මොහාය මං බෑපුපේ ඇයි ඒ මොහාය අප සප්පු වෙනවා අපිට නවතින්නවත් තැනක් නෑ නේද සීයේ නවබන්දාකම් ඔය ගහන්න අතවරඩාපු ගියා අතරදාපු ගියා අපි එතන ගොඩක් දුරද මේ කම්බ උඩ කන්ද උඩ අපි එහෙනම් ගිහලා බලන්න ගාන ඉන්නනම් පුළුවන් අරන හැබැයි ආ සීයේ යනවා සීයේ අපි යනවා සීයේ ඊබා ඊයා කොයිට හරි යන්න නැති බං හැම දෙයකටම බය වෙන්න එපා පිස්සුද බං හොල්මන් කියලා කියන්නේ හැබැයි අද නම් මහාව අසන නේද යාළුවනේ අපිට සීයා කෙනෙක් හම්බුණා එයා කිව්වා අපිට රැට ඉන්න තැනක් තියෙන කතාවක් අපි ගිහලා බලමු එතන මොකක්ද දෙන්නේ කියලා මේ සීබා අද නම් ලෝක එක ඔව් බං මේ මෙතනින් කොහෙද සීයාගේ උඩහට යන්න කියලා නේද ඔව්නේ උඩහට ගිහලා බලමු views නම් එන්නේ හැබැයි මේ පාර වීඩියෝ කරන්නේ මේ පාර වීඩියෝ කරන සුපිරියක් වගේ යාළුවනේ මම සැලිවැඩ්ඩේ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තා දැන් මගින් සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්න බෙල් අයිකන් එකත් ඕල් දාලා තියාගන්න ට්‍රැවල් ලොග් හැමදාම ඕන නම් එහෙනම් ඒ බම් මට කවුරුහරි බලන් ඉන්න වගේ ලුක් එකක් තේරෙනවා බා මේ වීඩියෝ එක දාලා තිනවා කෑ ගන්න මේ අඩිපාරක් නේද? ඒ ඔව් බං. ආය යාළුවනේ ඉතින් අපිට අඩිපාරක් සෙට්ටනවා අපි අර 100 ගෙව අඩිපාර මනෝනේ. එහෙනම් අපි යන්නේ. ආඩිසරයක් හරි අමුතුයි. මුත්තක් දැන්නව බං සර් කිව්වද? අඳුර පුරේ ඉඳලා තේරෙන්නේ නැද්ද? මේ කවුරුහරි අපි දිහා බලන් ඉන්නේ. ඔව් බං. ඒ යාළුවනේ අපි ඊළඟ වීඩියෝ එකේ සෙට් කරමු. මේ අද ලොග් එක නම් සුපිරියක් වගේ. එහෙම අහන්තික් වෙච්චා. මේ කැලේ කවුද මම මේ පාරවල් කපලා තියෙන්නේ? ඊගෙන බං. ඊගෙන කැලේ පාරවල් කපලා. අර සීයා ඉන්නේ මෙහෙත් දන්නේ නැහැ බං. ඔය තව දුරද බං? මම සීයා ගෙමේ ළඟ දිනවා කියන්නේ. සීයා නම් බොරුකාරයෙක් නේද බං? ඌ අද්දි බල හොයාගන්න තිබුණේ. යන්නේ ගෙදරක් තියනවා බං. පොඩිදා වීඩියෝ එකක් දැන්. ආය යාළුවනේ අපි හොයපු. ඒ බං මේ කැලේ කොහෙද බං ගියක් තියෙන්නේ? අද යාළුවනේ අපිට ප්‍රශ්නයක් තියෙන කැලේ තමයි ගියේ තින්නේ. ඒ පොඩි ගා උඹලා යන්නේ කොහම වීඩියෝ එක 3 2 1 ඒ වාර යකෝ ගියේ නේද බං මම බලන්නේ මේ පස්සෙන් හරි ඒ මට කවුරුත් කියනවා මම පිටිපස්සෙන් එන්නේ කෑමක් නැතුව යමල්ලා මට හරිම අමුත්තක් දැන් ඔව් බං පොඩ කොළු බෝට් එකක් අඩු කරා
කොහොමද නෝගේ ආමේ අපිට කීයා කෙනෙක් මේ ගෙදර පෙන්නුවේ අපිට රැට ඉන්න පුළුවන් කියලා. ඊය කෙනෙක් යාළුවනේ අපිට ගියන්නම් හම්බුණා යන්නේ. අපිට නවතින ගියක් හම්බුණා. එහෙනම් අපි අර අංකලින්ට යන්න. අංකල් අපිට මේ එනකොට මේ එක එක අමුතු කියන්නේ කවුරුහරි බලන් ඉන්නවා වගේ සීන් එකක් තේරුණා. මේ පැත්තෙම කවුරුත් වැඩි වෙන්නේ නැහැ නේ. මේ සුපිරිබන් මේ වීඩියෝ එක නං අපිට මේ පුළුවන් නේද? මම විතරනේ ඉන්නේ මම බලාගෙන ගියා අපි කැලේ ට්‍රැවල් කරන්න ආපු කට්ටයක් ගන්න බැලි මේ පැත්තේ සත්තු කිව්වනේ ඒක නිසා 100 පෙන්නේ මේ ගෙදර. මේ පැත්තේ ඉන්න පුළුවන් අපිට ගේ පොඩ්ඩක් බලන්න. යාළුවනේ ඉතින් අද අපි ගාලා තියෙන ගෙදර තමයි. ඔයගොල්ලෝ මෙහෙ ඕන ගහක් ඉන්න යන්න. අංකල් මේ ගෙදර නෑ ඉන්නේ. මම මේකේ බලාගන්න. අංකල්ද මේකේ බලන්නේ? ඔව් මම මේකේ බලාගන්න. හොඳට නම් තියෙනවා. කවුරුලා පොඩ්ඩක්. මේ ඉන්නේ සාරේ. එන්නකො ආව දෙන්න. මේ දෙන්න කවුරුද? යාළුවනේ අදට හයිඩ්‍රබෑන් හිටියේද? එන්න. ඒසි කාමර. මේක ලයිට් එක නෝදන්න. අම්මට සීලගෙන අපු මොකද බං මේ කළුවර? ලයිට් එක තියෙනවද? මේ කාමර. ඕ සුපිරි කාමරේ කියනවා මේ හැරිමිට බුලත් පිළි තියන් ඉන්නේ. නෑ ඔය මගේ. හැපි ලයිෆ්. එන්න කුසී වෙනවා දාන්න. චන්දර ඔය අම්මලු කළු කළුව දාන්නේ. ඉක්කෝ. දරුවෝ ඔයගොල්ලෝද මෙහි ඉන්නවද? ඔව් ඔයගොල්ලෝ එන්න මට පොඩි වැඩකට ගමට යන්න වෙලා තියෙනවා. එහෙමද? හරි කමන්නේ. මම ගිහින් ඔයගොල්ලෝ ඉන්න. අවුල නැති කෙනෙක්. අපි නම් ඉන්නේ අද. මම ජීවිතේ සපදාද හැප්පෙන්නේ. හරි. යෝග්‍ය ජීවිත කරගන්නත් ඕන අද. ඔව් ඒක කරන්නත් ඕන. යා බීනම් කාලත් ඉන්නේ ඔස්සියක් දාමුනේ. හරි දරුවෝ එහෙනම් ඔයගොල්ලෝ මේ ගේ පොඩ්ඩක් බලන්න. මම ගම යන්නත් ඕනේ. මම ලෑස්ති වෙන්න. සබත් එක ඇඳුම් හොඳයි. ඔස්සියක් දාන්නත් ඕන මම කාලත් ඉන්නේ. සපර නිින්දක් දාගත්තා නම් හරියට. හෙට හට් එක ගමන් මචං. ඔව්. අද මේ ඉන්නේ මේ සුපිරි බොට් එක. මාසි බොස්සක් ගන්න. ඒ අපි ගිය පොඩ්ඩක් බලමුද? දිවන්නේ නැද්ද? ඒ අන්නර මාමිනෝ. අංකල්. එහෙනම් දරුවනේ මම මේ ගිහින් එන්න. ඔයගොල්ලෝ ඉඳලා වැට්ටි කරගන්න. මම ගමේ යන්න ඕනේ. අංකල්. මාමඩ අදිසියක් නෑ යන්න ඉතින්. මම ගිහින් එන්න. අයිතෙන් ඉන්න. ගෙවන්න යන්නේ පොඩ බලන්න. එනද යන්න? අම්මෝ හරි මහන්සි බා. මේක මං කවුරුත් කිද නැති පාටයි. රංග දානම බලන්න. කාමරේ මට හරිම උත්තත් තේරෙනවා මේ කාමරේ බා. ඔව් බා. අපි ඉන්නේ කාමරේ. අම්බෝ වෙන්න සුපිරි පොට්ටේ. අංකල් ගලතුවක් තමයි කියලා. අනේ. ටික ටික පැක් කරලා. මේ අංකල් දරෝ බේසික්. ටිකනේ දිගම නැතොන. අපි කුස්සිය පැත්තට ගෙනියන්නේ නැහැ. අනේ කුස්සිය.
බඩ චුවර්ද බං අර මාම මේ ඉන්නේ කීපේ. ඒකනේ බා. බලන්නකො මේ කුස්සිය අවුරුදු ගානකින් උයර නැහැ. ඊයම් කරන්නේ. අඳුරු අදරෝ. උදේ කරන්නේ. අපේ නිදිගම ඉන්නේ. නිදිය. නිදිය. නිදියම නෑ නා. එන දොරවල් හැරෙන්න. ඒ පිටිපස්සේ දර වහලා දාන්න. ඒ මේකත් කොක්කක් නෑ නේ බා. නිකන් මේ කිසිම අරින්නේ නෑ. පිටිපස්සේ සාරා යා නිදිය. අර සීයා හම්බෙච්චත් හොඳයි නේද බං? ඔව් බා. අයියා මට නිදියම නිදිය. අංකල් ඉතින් සීයා මේ වාස් කරලා නෙවෙයි බං. මාම. මේකාගේ බං මේ හැරෙන්න. අර අංකල් හරියට ඒ අංකල් හැරෙන්න. බැදෙන විදිය අපි විය නැද්ද? ඉන්දරත් එක්ක නිදියම. හරි ඒක බලන්නේ. හිටේ ඉවර ඉන්නේ. හා අද්දාසන පාට නේව. සෙපනින්දක් දාමු. ටු දෙමයි ඊළඟ පොට් එකට. අලුනේ නිදියන දැන් මොකද එක පතු කරන්නත් දැන් මේක නේද? බන්දවත් වෙන පස් කරන්නද? ආයෙ පතු කරන්න තියලා. අද්දාසන සුපිරිනේ. ඉනි වෙච්ච. අදාර සීයා හම්බෙච්චත් හරි හොඳයි නේද බං? ඒත් මම හරි අමුත්තක් තේරුණා මට. ගොඩක් අවස්ථාවලදී කවුරුහරි විදිය බලන් ඉන්නාගේ. මොන මනස්කාරද බං? හොල්මන් කියන දේවල් ඇත්තටම කියනවාද දැන් නේද? කැරවල වල හොල්මන් නෑ බං. කැරවල වල ඉන්නේ සත්තු. ඉතින් හරි වහන්සි. ඒටුදී ඊළඟ පොට් එකේ වීඩියෝ එක ඉතුරු ටික කරගත. ඔව් බං. ඒත් මට අර මතක් කරනකොට වඩා අමුත්තක් තේරෙනවා. දැන් නැතුව නිදි ගනින් බං. ඒ සල්ලියෝ සල්ලියෝ සම්දරු හවුද? කවුද උතන ඉන්නේ?
Iya Sandu. Sandu. ඔයාලා කවුද? කවුද? මම මේ නාමිගේ තාත්තා මේකද සද්දාවක් කියනකොට බලන්න ආවා. අයියේ රක්කාලෙල්ලිය. මේතර මොන දන් දුම් සද්දේලා. අවගේ අලු කෙල්ල වෙලා. මේ ගෙදර මේ සද්ද හැමනේ අද ඉන්න නෙමෙයි. දැන් ගොඩක් කන්නේ. දැන් කට් කරලා යමු. Samsung එන්නෝ. Samsung වල වාඩි වෙන්නෝ. මේ ගෙදර විච්ච සිද්ධිය අද ඊ විච්ච එකක් නෙමෙයි. දැන් ගොඩක් කලින් විච්ච එකක්. මේ ගෙදර ඉස්සර පවුලක් හිටියා. ඒ පවුලක හිටියා අයියයි මාළි කියලා දෙන්නේ. ඒ අයියයි මාළිගෙන් අයියා කියන දෙයක් අහන්නේ නැහැ මෙලෝ දෙයක් කරන්නේ. ඒක නිසා එයා පවුලෙන් එනවල දැම්මා. ඊට පස්සේ ගෙදර හැමදේම දිවි මල්ලිට. අයියට ඒ දේවල් ගන්න ඕන නිසා අයියා මංකොල්ලකාරය කණ්ඩායමක් එක්කම ඇවිල්ලා පවුලම මල්ලා දැම්මා. ඒ පවුල තමයි මේකේ තාම හොල්මන් කරන්නේ. හොල්මන්. අපේ තාත්තා සද්ද වගේ කෙවුනේ ඒක නිසා බලන්න ආවා. යන්න. ඈ?